එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යයි පිපින්නම් විඳින්නම් හදේ නිධානේ නුඹමයි ලෝකේ කොහෙන් ගෙනාවේ ඉතින් හැමෝටම කිරියෙන් පැරෙන් ඉතින් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හැමෝම හොඳින් ඉන්නවා කියලා මම හිතනවා. ඉතින් මේ 2026 අලුත් අවුරුද්දේ ඔන්න ඉතින් උදේම නැගිටලා අපේ අම්මා කිරිබත් හදලා තිබ්බා. ඔන්න බුද්ධ පූජා හැම තියලා අපේ අම්මා දැන් ඔන්න ඇවිල්ලා කිරිබත් නඹනවා. ඉතින් මේ අවුරුද්ද නම් හිටියේ අපේ ගෙදර. ඉතින් බලන්නකෝ අපේ අම්මා ඉතින් ඔන්න කිරිබත් නඹන අතරේ මම ඉතින් එතනට වෙලා පොඩ්ඩක් කතා කර හිටියා. ඉතින් ඊට පස්සේ ඔන්න ළමයි මම ගියා කෑම මේසෙ හදන්න. ඉතින් බලමුකෝ අපේ කෑම මේසෙ මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ කෑම මේසෙ තියෙන්නේ. කැවුම් තියෙනවා, කේක් තියෙනවා, කිරිබත් තියෙනවා, කෙසල් තියෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ අලුත් අවුරුදු කෑම මේසෙ හැදුනේ. ඉතින් පොඩි ගමන් දෙක තුනකුත් යන්න බලන් ඉන්නවා. ඉතින් ඔක්කොම කලින් අපි ඉස්සරලා කාලෙමුකෝ. ඔන්න ඉතින් මම දැන් කෑම්පේ කිරිබත් බෙදාගෙන ඇවිල්ලා ඔන්න ඉතින් ටීවී එක ගාවෙන් වඩ. දැන් ඉතින් කෑම කාලා හැමදාම මේ හස්බන්ඩ්ලා ගෙදර යන්න තමයි ලෑස්ති. ඉතින් ඔන්න අපි යන ගම. ඉතින් අපි ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න ඉතින් යාත් එක්කත් පොඩි කතාවක් දාගෙන ඔන්න ඉතින් ගෙදරට ආවා. ඉතින් අපි දැන් මේ යන්න හදන්නේ අපේ කිරි කඩේට. ඉතින් එතන අතපොතු ගාලා අස්පස් කරගන්න තමයි දැන් තියෙන්නේ. ඉතින් අලුත් අවුරුද්දේ කිරි අරන් එනවනේ. ඉතින් ඔන්න අයියා නම් පොඩි වැඩි. මට දැන් තියෙන්නේ පින් තාරියට වතුර පුරවන්න. ඉතින් අයියා දැන් සුද්ධ කරනවා. මම පොඩ්ඩක් වටපිට වතු ගාලා මම දැන් මේ හදන්නේ පින් තාරියට වතුර පුරවන්න තමයි. ඉතින් බලන්නකෝ. ඉතින් ඉස්සෙල්ලා එක සෝදලා ඉන්න එපා. ඉතින් ඒක අරගෙන මම ඉස්සෙල්ලා සේදුවා. සෝදාගෙන ආපහු එතනම තියාගෙන හෝස් එකක් අරන් තමයි වතුර එකට පුරවගත්තේ. ඉතින් ඔන්න ඔහොම මේකට වතුර ටිකක් මම පුරවගත්තා. ඉතින් වතුර ටික එහෙම පුරවලා ඉවර වෙලා ඔන්න ඉතින් අද කිරි කඩේට එන කට්ටියට භෝජන සංග්‍රහයක් ලෑස්ති කරන්න තියෙනවා. ඉතින් මම මේක ලෑස්ති කරන්න තමයි ගියේ. ඔන්න ඉතින් ටික වෙලාවක් යනකොට ඔන්න අපේ කිරි කඩේට කට්ටිය එන්න පටන් ගත්තා. ඉතින් බලන්නකෝ දැන් ටික කට්ටිය වැඩි. ඔන්න ඉතින් ඒක භෝජන සංග්‍රහය ලෑස්ති කරලා මම එතනට ගිහින් තියුවා. ඉතින් බලන්නකෝ ඔන්න තමයි අද අපේ කිරි කඩේ දවස. එතන වැඩ නම් ඉතින් 2 වෙනකොට ඉවරයි. තවම යන්න තමයි ඇවිල්ලා ඉන්නේ. අපේ හස්බන්ඩ් චුට්ටක් ලෙඩ වෙලා එයාට බෙහෙත් ටිකක් ගන්න නැවතුවා මග. ඉතින් ඒ අරගෙන තමයි ටවුන් එකට යන්න වෙන්නේ. ඉතින් අපි බලමු අද ටවුන් එකට ගිහින් මොකද වෙන්නේ කියලා. ඔන්න ඉතින් අලුත් අවුරුද්ද පළවෙනි දවසේ අපේ අයියලා ඉතින් ලෙඩ වෙලා ටික. ඔන්න ඉතින් යන්න බෙහෙත් ටිකක් ගන්න ආවා. ඉතින් අපි දැන් බෙහෙතුත් අරගෙන ටවුන් එකට තමයි යන්න හදන්නේ. ඉතින් ජනවාරි 1 වෙනිදානේ. ඉතින් අපිට බැංකුවත් එක්ක ගනුදෙනු කරන්න ඕන හැම අවුරුද්දෙම. ඉතින් අපි ඒ නිසා දැන් බැංකුවට තමයි යන්න හදන්නේ. ඔන්න ඉතින් අපේ චූටි මේකත් එක්ක කරගෙන අපි ඉතින් දැන් මේ බැංකුවට යන්න තමයි හදන්නේ. දැන් නම් ඉතින් මේ ඉන්නේ ටවුන් එකේ. ඔන්න ඉස්සරහ ඔයාලට පේනවද බැංකුව තියෙනවා. BOC එකත් එක්ක තමයි අපි මේ පාර ගනුදෙනු කරන්නේ. ඉතින් යමුකෝ අපි බලන්න. ඔන්න ඉතින් දැන් පාරෙන්නේ මෙහා පැත්තට මාරු වෙලා අපි අංකු ඇතුළට. ඉතින් අද ජනවාරි 1 වෙනිදා නිසා සෙනගණන් ටිකක් වැඩි ඉතින්. ඔන්න ඉතින් අපි ඉස්සෙල්ලාම යන්නේ ලෝන් අංශයට. ඉතින් අපේ වාහනේ වාරිකේ දාන්න තමයි මේ යන්නේ. ඉතින් බලන්නකෝ. ඔන්න ඉතින් උඩ තට්ටුවට ගියාම ඔහොම තමයි ටවුන් එක පේන්නේ. ඉතින් එච්චර ලොකු ටවුන් එකක් නෙමෙයි පොඩි ටවුන් එකක්. ඉතින් ඊට පස්සේ තමයි බැංකුවේ ගනුදෙනු කරන්න ආවේ. ඕන් ඉතින් දැන් නම් ටිකක් පොලිමේ. හැබැයි පොඩ්ඩක් දැන් ලං වෙලා ඉන්නේ. ඉතින් ඉස්සරහින් 4-5 දෙනෙක් වගේ ඉන්නවා. ඉතින් මම බැංකුව ඇතුලේ ලොකුවට වීඩියෝ ක්ලිප් ගන්න කියන ඔන්න දැන් සල්ලි දාලා බැංකුවෙන් දෙලියට ආවා. ඉතින් දැන් මේ ඉන්නේ අපි තෙල් ගහනවා අපේ වාහනේ. ඉතින් තෙලුත් ගහගෙන අපි
දැන් ඔන්න ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් හවසට පොඩි ගමනකුත් තියෙනවා. ඉතින් අපි යන්කෝ. ඉතින් ඔන්න දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ ඩිනර් අවුට් එකට කැපිටල් හොටෙල් එකට. ඉතින් ඔන්න අපි 8 දෙනෙක් විතර හිටියා. බලමුකෝ ඉතින් අද දවසේ ගෙවුනේ කොහොමද කියලා. ඔන්න ඉතින් දැන් මේ යන්නේ උඩ තට්ටුවේ අපි ඩිනර් එක arrange කරලා තියෙන තැනට. ඉතින් අපි යමුකෝ බලන්න. ඔන්න ඉතින් ඔතෙන්ට ගිහිල්ලා පොඩ්ඩක් කතා බහ කරලා ඉඳලා ඔන්න ඉතින් දැන් කෑමත් හම්බුණා අපිට. මොන විදියට ඉතින් කෑම මුල් තැන කියලා අපිට වීඩියෝ කරගන්න බැරි වුණා. ඔන්න ඉතින් මමත් කාලි වෙලා තමයි ඔන්න අවසානට වීඩියෝ ක්ලිප් එක ගත්තේ. ඔන්න ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්.